හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. යරමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාජානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් කියනවා අද දවසේදී. ඊට කලින් ඒ පදයේ සන්දර්භය අපි බලමු. යරමියා අනාගත වක්තෘතුමා අනාගත වාක්‍ය කියනවා කාටද කියන්නේ? ඊශ්‍රායල් ජනතාවට. ඒ ඊශ්‍රායල් ජනතාව ඒ වනකොට සිටියේ බබිලෝනියේ ඒ අධිරාජ්‍යයට යටත් වෙලා වහල් වෙලා හිටියේ. ඒ අවස්ථාවේදී තමයි යරමියා අනාගත වක්තෘතුමා මේ අනාගත වාක්‍ය කියන්නේ. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. උන්වහන්සේ කියනවා, දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට කියනවා, මා විසින් ඔබලාට කරන යෝජනා මමම දන්නවා. ඒවා මොනවද? නුඹලාට මතු කාලේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ ඒවා නොව සමාදානයේ යෝජනා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඉතින් ඒ ඊශ්‍රායල් ජනතාවට එදා දෙවියන් වහන්සේ කියපු දේ අද දවසේදීත් වළංගුයි. අද දවසේ ඔබ මොන තත්වයේ සිටිනවද? ඔබ මොන ආකාරයෙන් සිටිනවද? දෙවියන් වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේට ඕනෑම අවස්ථාවක ඔබේ දෙවියන් වහන්සේ වශයෙන් කටයුතු කරන්න උන්වහන්සේට බලය තියෙනවා. ඉතින් උන්වහන්සේ කියනවා, මා විසින් නුඹලාට කරන යෝජනා මමම දනිමි. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය සම්බන්ධව කරන්න යන දේවල් උන්වහන්සේ දන්නවා. මේ වන විටත් දන්නවා. ඔබ සමහරක් වෙලාවට පාපයට, ශාපයට වහල් වෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න, ඒ වහල්කමින් මුදවන්නට උන්වහන්සේ කෙරෙහි යෝජනා තිබෙනවා. ඊළඟට මොකද කියන්නේ? මතු කාලයේ බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමීන් වහන්සේ කියන එක. ඔබට මතු කාලෙදී ඔබගේ අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් ඇතිවන පිණිස ඒවා විපත්තියේ යෝජනා නෙවෙයි. ඒවා මොනවද? සමාදානයේ යෝජනා. ඒ කියන්නේ මේ ලෝකේ ඔබට සමාදානයෙන් ප්‍රීතියෙන් ගත කරන්නට උන්වහන්සේගේ සැලසුමක් තිබෙනවා. එහෙනම් ඔබ මොකක්ද කරන්න ඕන? ඔබගේ ජීවිතය උන්වහන්සේ දෙසට හරවන්න. 12 වෙනි පදේත් අපි බලමු. නුඹලා මට අඬගසන්නය, ගොස් මට යාඥා කරන්නය. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. ඔබ යාඥා කරන කල, ඔබ උන්වහන්සේට අඬගසන කල උන්වහන්සේ ඔබට ඇහුම්කන් දෙන්නට යනවා. 13 වෙනි පදයට බලමු. නුඹලා මා සොයනවා ඇත. නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වෙනවා ඇත. හලෙලුයා. ඔබ උන්වහන්සේව සොයනවා. හරි. නමුත් මතක තබා ගන්න, ඔබ මුළු සිතින් උන්වහන්සේව සොයන අවස්ථාවේදී උන්වහන්සේ ඔබට සම්බ වෙන්න යනවා. එවිට මොකද වෙන්නේ? ඔබගේ ජීවිතේ ඒ මතු බලාපොරොත්තුව පිළිබඳ උන්වහන්සේගේ ඒ යෝජනා ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නට යනවා. හලෙලුයා. ඔබ මුළු සිතින් උන්වහන්සේ දෙසට හැරෙන්න, උන්වහන්සේ දෙස බලාපොරොත්තු වෙන්න, උන්වහන්සේගෙන්ම සියල්ල ඉල්ලන්න. එවිට මොකද වෙන්නේ? උන්වහන්සේගේ ඒ සැලැස්ම ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නට යනවා. දවසින් දවස ඒක ක්‍රියාත්මක වෙමින් ඔබ දවසින් දවස මොකද වෙන්නේ? තේජසෙන් තේජසට මාරු වෙන්න යනවා. යේසුස් වහන්සේගේ කරුණාව, අනුග්‍රහය තුල දවසින් දවස ඔබ වෙනස් වෙන්න යනවා. දවසින් දවස ඔබ උන්වහන්සේගේ සැලසුමේ යන්න යනවා. මතක තබා ගන්න, ඒ දවසින් දවස යනකොට මොකද වෙන්නේ? ඔබ දවසින් දවස සාර්ථක වෙන්න යනවා. ඔබ මේ මාසේ ඉන්න ආකාරයට නෙවෙයි ලබන මාසේ යන්නේ. මේ වර්ෂයේ ඉන්න ආකාරයට නෙවෙයි ලබන වර්ෂයේ යන්නේ. සමහර කාලට ඔබ වර්ෂ ගණනාවක් එක තැන පල් වෙවි හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න, ඔබ මුළු සිතින් උන්වහන්සේව සොයන කල උන්වහන්සේ ඔබට හම්බ වෙන්න යනවා. ඒ හම්බ වෙන්න යනකොට මොකද වෙන්නේ? ඔබගේ ජීවිතේ උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න යනවා. ඒ සැලැස්ම අනර්ගයි, ඒ සැලැස්ම විශිෂ්ටයි, ඒ සැලැස්ම ශ්‍රේෂ්ඨයි. එහෙනම් ඔබ මොකක්ද කරන්න ඕන? ඔබ මුළු සිතින් උන්වහන්සේව සොයන්න. උන්වහන්සේට ඔබගේ ජීවිතේ මුළු හදවතම බාර දෙන්න. බාර දෙනකොට මොකද වෙන්නේ? උන්වහන්සේ ඔබගේ ජීවිතය රැගෙන යහපත්, ඒ වගේම අලංකාර, ඒ වගේම විශිෂ්ට සැලසුමක ඔබ උන්වහන්සේ ගෙනියන්නට යනවා. ඒක තමයි උන්වහන්සේගේ දීමනාව. ඒක තමයි උන්වහන්සේගේ අනුග්‍රහය. ඒක තමයි
උන්වහන්සේගේ කරුණාව අද දවසේ අපි හැම කෙනෙක් ඒ කරුණාවට ඇතුල් වෙලා උන්වහන්සේගේ මාර්ගය යමු. අපි යාඥා කරමු ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ ආචනය නිසා ස්වාමී මේ වචනේ තිබෙන ආකාරයට ඔබ වහන්සේ තුල අපිට අනර්ග සැලසුමක් ඔබ වහන්සේ තබා තිබෙන නිසා ස්තුති කරනවා. ස්වාමීනි අපිට උපකාර කරන්න මුළු හදවතින් ඔබ වහන්සේව සොයලා ඔබගේ කරුණාව අනුග්‍රහය මත අපිට ඔබ වහන්සේගේ මාර්ගය යන්න අපි හැම කෙනෙකුටම උපකාර කරන්න මා යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න ඔවුන්ට ආශිර්වාද කරන්න ඔවුන්ට මඟ පෙන්වන්න ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න ඔවුන්ට ජය සතුට ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා ආමෙන් ඔබ සැමට ජේසු පිහිටයි ජයග්‍රාහී දවසක්